වේලමින් සෑය බඳිවි විමානයෙන් වසිනු මැනවි. ස්වර්ණමාලියේ රූපර ස්වර්ණමාලියේ. උනාගිය වර්ණ වරල දෑලේමල් ගැලසි ලී නගා ඉන්ද්‍ර ඡාප දෙවන ඇසින් විදුලි මවනලී. වනාලමෙද කිරිකිරි පෙති රත්න කෙලෙක පැලඳියේ කිනාසිරි විමානයෙන් වසිනු ස්වර්ණමාලියේ. මේ දෙවගෙන වර්ණාගෙන විදිය. දැන් මම දැක්ක අපේ ශාලාවේ ඉස්සර ගීතයක් දාලා පෙන්නුවා. දැන් දීන දරුවන්ට මේ කිව්වොත් විදිලිව්වොත් මේ වචනයක තේරුමක් කියාගන්න බෑ. ඊළඟට දැන් මෙහෙම ගීතයක් කියන්න පිළික ඒ කාලේ තිබිච්ච ජනකාරික තිබිච්ච ආස්තේනිය මිනිස්සුන්ට කොයිතරම් ප්‍රබලයි. ඉතින් අද ඒ තරම් පිළිහිලා තියෙන භාෂාවේ අවබෝධය නැහැ. ඒක බාලචන්ද්‍ර පටුනලලත අලක අඳුන නිගලියේ ආල වඩන දන්තක කුළු කුඳ සමන් පිටෙන්නේ. දෑල දෑත ස්වර්ණදාම කාලනගරට නගරෙන්නේ. ගෝල නොවි විමානයෙන් අන්තිම ස්වර්ණමාලි. ඊළඟ මේක තව කොටසක් තියෙනවා. අතේ දිගිනි නාද කරද දුරාමින් හදනදී කලේ පටන කැපුළු මාන අන්තතුලින් පිටෙන්නේ. කණේ තෝරු මිනි ගණරන් මූණෝපේ කරන ඊයේ පමාණු විමානයේ පසින් ස්වර්ණමාලි. ඇත්තටම මම මේ ඊයේ හදාරන්නේ කියලා බලතක් කියලා මේක අර්ථ නිරූපණය කරන්නේ. ඒ තරම් භාෂාවාදයේ ප්‍රබලයි අපි. භාෂාව විදිහට ගත්තොත් අපේ භාෂාව හරිම ප්‍රබල භාෂාවක්. එකම වචනයේ තේරුම් ගොඩාක් තියෙනවා. අම්මා කිව්වොත් අම්මා කියන වචන අපිට ගොඩාක් තියෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ අපිට තියෙන්නේ මදර විතරයි. ඔයා උඹ වරේ සමුදේ ඔක්කොම ඉන්නේ යූ විතර. ඒ වගේ අපිට හැංගීම් ප්‍රකාශ කරන්නේ නැති අපි දෙවියන්ට අතර විද්‍ය භාෂාව විතරයි. මේ සංගීතයේ භාෂාව. ඒ ඇරෙන්න භාෂාවක් විදිහට අපි ප්‍රබල භාෂාවක්. මේ ලෝකේ රටවල් අපි ගැන පරිවර්තනය කරනවා. හැබැයි අපි ඊළඟ ඒ රටවල් ඇයි ඉංගා. නේද? මේ දැනට අපේ රට පස්සලා ඉන්නේ. මම කියන්නේ මේ දීලා අපි රසෙලින් සමන්ද අපිට ඔබේ නම් ඇයවනි දීසේ